ඔව් අපි අද කතා කරමු ඊළඟට මකර ලග්න හිමියනි ඔබට 2026 වසර කෙසේ බලපායිද කියලා. ඉතින් බලුවා විශේෂයෙන්ම ඔබ ඉතාමත් වාසනාවන්ත දීපේවතකට මුළුල්ව පෙරන කාලයක් වශයෙන් දකින්න පුළුවන්. පළවෙනි දේ තමයි මනසේ ස්වභාවය ඉතාමත් යහපත්. සිතේ ස්වභාවය ඉතාමත් යහපත්. ඔබ ඉතාමත් දැකුම් කළු වසරක් වශයෙන් ක්‍රියාත්මක වෙන භාවය දකින්න. හොඳ අදිෂ්ඨාන කුලව ඒ වගේම අරමුණක් ඇතුව වැඩ කරන කෙනෙක් වශයෙන් විශේෂයෙන් දකින්න පුළුවන්. සුළු සුළු ප්‍රශ්න කරදර බාධා ටිකක් ඔයාට එනවා. අසල්වාසීන්ව පවුලට ඒක රාශි වෙන අයගේ. ඒ ඇත්තේ වැඩ කිරීමේදී කල්පනා සාගත වැඩ කිරීමෙන් ජය ගන්නපත්. ධන බල සම්පත් වලින් පිරී ඉතිරි යන කාලයක් වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. හොඳ සිහියෙන් බුද්ධියෙන් වචනයෙන් ඉතාම පෝෂණය වෙන කාලයක් වශයෙන් දකිනවා. පවුලේ ඥාති හිතවාදීන්ගෙන් ඔබට උදව් ලැබෙන ඔබගෙන් ඔවුන්ට උදව් ලැබෙන කාලයක් වශයෙන් දකිනවා. ඒ වගේම විශේෂයෙන්ම නිරෝගී ජීවිතය නිරෝගී සත්‍යයකටත් වාසනාවන්ත පැවැත්වෙන කාලයක්. ඒටි ගමන් බිමන් ආදී කටයුතු වලින්ද ඔබට වාසනාව උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ස්ථානගත යහපත් ගුණාත්මක පැත්තක් තියෙනවා. ඔබට ඉඩමක් කඩමක් ගන්න අවස්ථාවක් ඕන නම් ඒ වගේ නිවසක් හදාගන්න බලාපොරොත්තුවක් තිබුණා සඵල කරගන්න පුළුවන් අවසරයක් වශයෙන් විශේෂයෙන්ම දකිනවා. ඊටට සැනසීමක් ලැබෙනවා මව් නෑදෑයන්ගෙන් හා යම් භූමි දේපල සම්පත් වලින් ඔබ පෝෂණය වෙන ප්‍රසිද්ධියටපත් වෙන ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් වසරක් වෙනවා. ඒ වගේම තමන්ගේ දරුවන්ගේ දියුණුව ප්‍රගතියත් අධ්‍යාපන ලබන අයගේ අධ්‍යාපන කටයුතුත් විවාහ බලාපොරොත්තුෙන් ප්‍රේම සම්බන්ධකම් ගොඩනගන අයගේ ඒවා සාර්ථක වන වාසයෙන් මේ වසර විශේෂයෙන්ම දකින්න පුළුවන්කම තියෙනවා. ගෙදර දොර කටයුතු සාර්ථකයි. ණයතුරස් ගනුදෙනු තියෙනවා බේරා ගන්න පුළුවන් නීති ප්‍රශ්න තියෙනවා ඒවයින් මිදෙන්න පුළුවන්. ඒ වගේ රෝග කරදර බාධා කම්කටොළු වල ලක්වෙච්ච කෙනෙක් නම් ඒවයින් බොහෝසෙයට තමන්ට නිරෝගී ශ්‍රේයකට පත් වෙන භාවයක් පේනවා. සහයෝග ජීවිතය හවුල් ජීවිතය ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් තියෙනවා. වන්දනාමාන කටයුතු හෝ දුර බැහැර ගමන් බිමන් වලට යන්න කල්පනාවෙන් හිටියනම් ඒවා සාර්ථක වෙන වශයෙන් දකිනවා. ඔබ මොනවා හරි ලේඛනගත වෙලා තියෙනවා නම් බැංකුවකින් ණයක් තුනක් බලාපොරොත්තු වෙන ඒවාද ලබා ගැනීමේ වාසනාව උදා වෙන භාවය පේනවා. ඔබ විවාහයටපත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ විවාහ ජීවිතයේ සාර්ථක වෙන ව්‍යාපාරාදීන් එක බොහෝ සන්තෝෂයෙන් ගත කරන්න පුළුවන් බව දකිනවා. ඒ වගේම අමුසමියන් වශයෙන් ජීවත් වෙන බලාපොරොත්තු වෙන ඉන්න අය අලුත වැදපු විවාහයටපත් වෙච්ච සාර්ථක කාල පරිච්ඡේදයක් වශයෙන් දකිනවා. හවුල් ව්‍යාපාර ජය ගන්නවා හදිසි ධන ලාභ ආදී හේතු සාධක වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන කාලයක්. ඒ වගේ විශේෂයෙන්ම පන්සල් දේවාල කෝවිල ආශ්‍රිතවලින් ඔබට විශේෂ වාසි ලැබෙන කාලයක්. පෙර වාසනාව සහජ බුද්ධියෙන් ඉතාමත් වාසනාවන්ත යුගයක් ඔබට ලැබෙනවා 2026 වසර. පියාගෙන් හෝ නෑන මාතෘකාවකින් උපකාර සත්කාර ලැබෙන වසරක් වශයෙන් දක්වනවා. වැඩිහිටියන් ගුණවතුන් නැනෝතුන්ගෙන් උපදේශ අනුශාසන ලැබෙන ඉතාමත් වාසනාවන්ත වසරක් කොට දක් වෙනවා. රැකියා කර්මාන්ත ව්‍යාපාර කටයුතු වල දැඩි පීඩනයකට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැඩි ලෙස බලපෑමක් ඇති වෙන ක්‍රියාවෙන් යුතු හානියක් මැද්දේ Tamanට රැකියා කර්මාන්ත ව්‍යාපාර පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. නමුත් හානියකටපත් වෙන්නේ පීඩාවට ලක් වීමක් දකිනවා. සමාජ ආශ්‍රිත කටයුතු හෝ ආයෝජන කටයුතු වලදී ඔබට දැඩි හානියක් නැහැ සුළු සුළු වශයෙන් බාධාකාරී ස්වභාවයක් විශේෂයෙන් දකිනවා. බාහිර ලෝකෙ පිටස්තර ලෝකෙ නාඳු සමාජය ආශ්‍රිත කරන දේවල් විදේශ කටයුතු වලට ඔබ යොමු වෙනවා නම් ඔබට සාර්ථක පැවැත්මක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේ විදේශවල ඉන්න අයගෙන් තමන්ගේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා ඒවා සාර්ථක වෙනවා. ඒ වගේ නඩුවබ නීති ප්‍රශ්න තියෙනවා නම් ඒවා මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට යහපත්ම වසරක් වශයෙන් පේන රැකියා කර්මාන්ත ව්‍යාපාර ආශී ස්ථානයේ ඔබට අවීරකාරී සත්‍යයක් ඇති වෙනවා. ඒ ඇරෙන්න කිසිම බාධාවක් මෙතෙසෙම දකින්නේ නැහැ. ඔබට ඒ නිසා සාමාන්‍යයෙන් මේට අපලුපද්‍රය දෝෂ දුරු කරන්න පුණ්‍ය කටයුතු යොමු වීමෙන් ඉතාමත් සාර්ථක පැවතුමක් ගෙනියන්න පුළුවන්. තුන්ටි ආසිත පොඩි අසනීපකාරී ස්වභාවයක් සහ ඇස්වලා කංගුල ඇති වෙන අසනීපකාරී ස්වභාවයක් විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. යහපත් වසරක් වශයෙන් උදා වේවායි මකර ලග්න හිමියනි ඔබට ප්‍රාර්ථනා කරනවා.